සාදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝම අපේ YouTube නාලිකාව වෙත. ඉතින් පළවෙනි වතාවට තමයි මම මේ විදිහට මූවි රිවිව් එකක් ඔයාලට අරගෙන එන්නේ. අද ඉඳන් මගේ කටහඬින් ෆිල්ම්ස් අහන්න ඔයාලා හැමෝම මේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් පළවෙනිම දවසේ ඔයාලා හැමෝටම හොඳ ජීවිතාදර්ශයක් ලබා දෙන මූවි එකක් තමයි මම අරගෙන ඇවිල්ලා ඉන්නේ. ඉතින් වැඩි කතා බහක් නැතුවම අපි මූවි එක පැත්තට යමු. IMDb 9.2ක රේට් එකක් තියෙන විධු විනෝද් චොප්රා විසින් අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියාවේ මනෝජ් කුමාර් ශර්මාගේ ජීවිත කතාව අලලා සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණු ලස්සන ෆිල්ම් එකක් තමයි 12th Fail කියලා කියන්නේ. සුකේෂ් බාරද්වාජ්, හර්ෂිකා සහිජාන්ගේ ප්‍රධාන රංගනයෙන් හැඩවුණු සංවේදී චිත්‍රපටයක් විදියට 12th Fail චිත්‍රපටිය පෙන්වලා දෙන්න පුළුවන්. ඉන්දියාවේ බොහොම දුප්පත් පවුලක් ඉන්නවා. ඉතින් මේ පවුලේ තරුණ ළමෙක් ඉන්නවා. මේ ළමයට තමන් වෙනුවෙන් මවාගත්ත ලොකු හීනයක් තියෙනවා. ඒ තමයි DSP කෙනෙක් වෙන එක. තමන්ගේ හීනය වෙනුවෙන් කැප කරන්න මිල මුදල් මේ ළමයට නැහැ. ඒ වුණාට මේ තරුණ ළමයාගේ ආච්චි මෙයා හුඟක් විශ්වාස කරා. ඉතින් තමන්ගේ කාලයක් තිස්සේ එකතු කරගත්ත සල්ලි මේ හීනය වෙනුවෙන් යන්න ආච්චි මේ ළමයට ලබා දෙනවා. ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි මනෝජ්. ඉතින් මෙයාගේ තාත්තා අවංක රාජ්‍ය සේවකයෙක්. ඉතින් මේ හේතුව නිසාම, ඒ කියන්නේ අවංකකම නිසාම මේ තාත්තට තමන්ගේ රස්සාව නැති වෙනවා. ඒකට හේතුව තමයි මේ තාත්තා වැඩ කරපු තැන ලොක්කා හොඳ කෙනෙක් නෙවෙයි, එයා අවංක කෙනෙක් නෙවෙයි. ඒක නිසාම මෙයා පගාව ගන්නවා. අන්න ඒ පගාව ගන්න එකට විරුද්ධව කතා කරාට පස්සේ මෙයාව රස්සාවෙන් දොට්ට දානවා. ඒ වගේම තමයි අන්තිමට රස්සාවෙන් එළියට එනකොට තාත්තා සිරැප්පු පාරකුත් ලොක්කට දීලම තමයි එන්නේ. මනෝජ්ගේ තාත්තට රස්සාව නැති වෙන එකත් එක්කම ගෙදර කට්ටියන්ට ලොකු ආර්ථික ප්‍රශ්න ටිකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඊගාව දවසේ එක්සෑම් එකක් තියෙන නිසා මනෝජ් පාඩම් කරන ගමන් තමයි ඉන්නේ. හැබැයි පාඩම් කරනවා කිව්වට මෙයා පාඩම් කරනවම නෙවෙයි. ඊගාව දවසේ තියෙන එක්සෑම් එකට හොර කරන්න පුළුවන් විදියට චිට්ටි කල් ලියන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ විදියට හොර කරන්න පුරුදු කරලා තියෙන මේ ඉස්කෝලේ ඉන්න ගුරුවරුම තමයි. ගුරුවරු හරියට උගන්වන්නෙත් නැහැ. ඒ වුණාට ළමයින්ට කොපි කරන්න අවස්ථාව හදලා දෙනවා. මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් මේ හොර කරන එකට පාරම්පරික ව්‍යවස්ථාව කියලා තමයි හඳුන්වන්නේ. කොහොම වුණත් ඊගාව දවසේ එක්සෑම් එක ලියන්න ගියාට පස්සේ හිතපු නැති දෙයකට මූණ දෙන්න මේ ඉස්කෝලේ කටයන්ට සිද්ධ වෙනවා. ඒ තමයි අලුතෙන් පත් වෙලා ආපු DSP. ඇත්තටම වංචා කරන කෙනෙක් නෙවෙයි, ආවංක කෙනෙක්. ඉතින් මේ ඉස්කෝලේ මේ වෙන හොර වැඩේ ගැන දැනගෙන මෙයා එනවා ඒ වංචාව නැති කරලා දාන්න. කොහොම හරි DSP ඉස්කෝලේට ආවට පස්සේ විදුහල්පතිතුමා ඌට පගාව දෙන්න හදනවා. හැබැයි මේකට DSP කොයිවත්ම නැවෙන්නේ නැහැ. ඒක නිසාම DSP මොකද්ද කරන්නේ? ඒ විදුහල්පතිතුමාව අත්අඩංගුවට ගන්නවා, වගේම පොලිසියට එක්කගෙන යනවා. ඒ හේතුව නිසාම මනෝජ්ට මේ පාර විභාග ලියන්න වෙන්නේ නැහැ. මෙයාගේ තාත්තට ඉහළ උසාවියට නඩු කියන්න දිල්ලි වලට යන්න සිද්ධ වෙනවා. ඒ දිල්ලි වලට යන්න සිද්ධ වීමත් එක්කම මෙයාලට තවත් ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒක හින්දම මනෝජ් මොකද්ද කරන්නේ? මනෝජ්ගේ අයියත් එක්ක එකතු වෙලා රික්ෂාවක් අරගෙන ඒකෙන් මගී ප්‍රවාහන සේවයක් කරන්න තමයි මේ හදන්නේ. ඉතින් කොහොම වුණත් මේක වැඩි කාලයක් මෙයාට කරන්න වෙන්නේ නැහැ. මොකද මේ ගමේ හිටපු ඇමතිතුමාට තමයි මෙහි ප්‍රවාහන සේවය අයිති වෙලා තිබ්බේ. ඇමතිතුමාට අයිති වෙලා තිබ්බ බස් තමයි මේ පාරවල් වල දිව්වේ. ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ අපේ රටේ ඇමතිවලුත් ගොඩාක් හොඳ කට්ටිය. ඉතින් ඒ වගේම තමයි ඉන්දියාවෙත් ඇමතිවරු ගොඩාක්ම හොඳයි. ඒක නිසා රික්ෂාව පදින මනෝජ්ට සහ එයාගේ අයියට මේ විදියට රික්ෂාව පදින්න දෙන්නේ නැහැ. එයාලා මොකද්ද කරන්නේ? බොරු නඩුවක් දාලා මනෝජ්ගේ අයියවයි මනෝජ්වයි දෙන්නම අත්අඩංගුවට ගන්නවා. ඒ හොරාරක්කු ප්‍රවාහනය කරා කියලා බොරුවට නඩුවක් දාලා තමයි මේ දෙන්නව අත්අඩංගුවට ගන්නෙ. කොහොම වුණත් මේ නඩුව දාන්නේ අයියට විරුද්ධව විතරයි. ඒක නිසා මනෝට එළියට එන්න පුළුවන් වෙනවා. කොහොම වුණත් එළියට එන මනෝජ් මොකද කරන්නේ? අපි කලින්ම කිව්ව නේද DSP කෙනෙක් ආවා අවංක රාජ්‍ය සේවකයෙක් කියලා. අන්න එයාට ගිහිල්ලා කියනවා වෙච්ච සිදුවීම. එතකොට එයා මොකද කරන්නේ? මේ දෙන්නවම මේ අත්අඩංගුවෙන් නිදහස් කරලා අයියටත් එළියට එන්න දීලා එයාගේ වාහනයෙන්ම ගෙදරටම ගිහිල්ලා දානවා. ඉතින් මේ ගෙදරට ගිහිල්ලා දාන අවස්ථාවේ මනෝජ් කතා කරනවා DSPත් එක්ක. අන්න ඒ විදිහට කතා කරනකොට DSPට කියනවා මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ අවංක රාජ්‍ය සේවකයෙක් වුණාට වැඩක් නැහැ කියලා. නමුත් මට දැන් ඇත්තටම තේරෙනවා බලයක් තිබ්බට පස්සේ හොඳ දේවල් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙලාවේ මනෝජ් DSP ගෙන් අහනවා මටත් ඔයා වගේ වෙන නම් මොකද්ද කරන්න ඕන කියලා. ඒ වෙලාවේ DSP කියනවා එහෙනම් ඔයා කොපි කරන්න නැතුව ඉන්න ඕනේ, ඉස්සෙල්ලම අවංක විදියට වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් මනෝජ්ගේ හිතට මේක තදින්ම දැනෙනවා වගේම ඒ DSP ගැන ලොකු ආදරයක් මෙයාගේ හිතේ ඇති වෙනවා. ඊගාවට මෙයා එකම එක්සෑම් එකකදීවත් කොපි කරන්නේ නැහැ. ඒ වගේම අනිත් හැමෝම ඉස්කෝලේදී කොපි කරලා ලියද්දි මෙයා විතරක් තමන්ගේ මහන්සියෙන් තනියෙන් පාඩම් කරලා ලියනවා. ඒක නිසාම මෙයාට දෙපාරක්ම
විභාගේ ෆේල් වෙන්න සිද්ධ වෙනවා. කොහොම වුණත් ඊගා පාටත් මම එක්සෑම් එක ලියනවා. හැබැයි මේ පාරේ ආ එක්සෑම් එකේදී කොපි කරන්නේ නැහැ. මේකට හේතුව තමයි අර DSP ගේ වචන. අන්න ඒක නිසා මෙයා මොකද්ද කරන්නේ? Tamanට පුළුවන් විදියට පාඩම් කරගෙන ඇවිල්ලා එක්සෑම් එක ලියනවා. අනිත් හැමෝම කොපි කරද්දි මෙයා විතරක් තනියම ලියනවා. ඒක නිසාම අනිත් අය හොඳට පාස් වෙද්දි මෙයාට විතරක් හොඳට පාස් වෙන්න බෑ. යන්තම් විතරක් පාස් වෙනවා. ඉතින් මෙතනින් පස්සේ මනෝජ් මොකද කරන්නේ? මෙයාගේ DSP හීනෙට යන්න දිල්ලි වලට යන්න තමයි මේ හදන්නේ. හැබැයි මේ වෙලාවේ ආච්චි කතා කරලා මෙයාට කියනවා මෙයා ගාව එකතු කරගත්ත සල්ලි ටිකත් ඒ සල්ලි ටික මනෝජ්ගේ හීනට යන්න දෙන්නම්. හැබැයි ඔයා ආයි පාරක් එනකොට අනිවාර්යයෙන්ම DSP කෙනෙක් වෙලා තමයි එන්න ඕනේ කියලා. ඉතින් මනෝජුත් ගොඩාක් සතුටු වෙනවා. ඒ වගේම තමයි මෙයා දිල්ලියට යන්න බස් එක නැගලා පිටත් වෙනවා. ඒ වගේම බස් එකේ යනකොට මෙයාට නිින්ද යනවා. නිින්ද ගිහිල්ලා ඇහැරිලා බලනකොට එයා සල්ලිත් දාගෙන ගියපු බෑග් එක එයා ගාව නැහැ. හොයාගන්න විදියක් නැති වෙනවා. ඒ වගේම තමයි මෙයා කොන්දොස්තරගෙන් ගිහිල්ලා අහනවා මගේ බෑග් එක දැක්කද කියලා. ඒ වෙලාවේ කොන්දොස්තර කියනවා ඔයාගේ ගාව වාඩි වෙලා හිටපු ගෑනු කෙනා බෑග් එකත් අරගෙන ගියා කියලා. ඉතින් මේ වෙලාවේදී මනෝජ් ගොඩාක් අසරණ වෙනවා. මොකද කන්න බොන්නවත් එයාට විදියක් නැහැ සල්ලි නැතුව. තමන් ගාව වාඩි වෙලා හිටපු කෙනා මේ තමාගේ අතේ තිබ්බ සන්තකේම අරගෙන තමයි බැහැලා ගිහිල්ලා තියෙන්නේ කියලා මේ වෙලාවේදී මනෝජ් දැනගන්නවා. කොහොම වුණත් මනෝජ් තමන්ගේ හීනෙට යන ගමන අතාරින්නේ නැහැ. ඒ වගේම තමයි එයා රෑ තැනක නතර වෙලා ඉඳලා ඊගව දවසේ උදේම විභාගයට මූණ දෙන්න ආයතනයක් හොයාගෙන යනවා. ඒ වගේම තමයි ඒ වෙලාවේදී මෙයා දැනගන්නවා අවුරුදු 3කටම මේ විභාගේ පවත්තන එක නවත්තලා තියෙන්නේ. මොකද හේතුව තමයි රජයේ බංකොලොත් වීම නිසා. කොහොමාරි මෙයා දවසක්ම බඩගින්නේ හිටියේ. ඒකින්ද මෙයා මොකද්ද කරන්නේ? ඒ කඩේ ඉස්සරහට වෙලා මෙයා ගොඩක් වෙලා බලන් ඉන්නවා. ඊට පස්සේ දවස් 2-3ක් බලන් ඉන්නවා. ඒ වගේම මෙයාට කන්න මොකුත් හම්බෙන්නේ නැහැ. බැරිම දැනම මෙයා මොකද්ද කරන්නේ? ඒ කඩේ මුදලාලිව හම්බෙනවා. හම්බෙලා කියනවා මං ඔයා කියන ඕන දෙයක් කරලා දෙන්නම්. මට ගොඩක් බඩගිනි. මට කන්න මොන හරි දෙන්න කියලා. ඉතින් මනෝජ් දැක මුදලාලටත් මනෝජ්ගේ අසරණකම ගැන ගොඩාක් දුක හිතෙනවා. අන්න ඒකින්ද මෙයාට කන්න කෑම ටිකක් දෙනවා. කොහොම නැති ඉතින් මනෝජ් ගොඩක් බඩගින්නෙන් හිටපු නිසා මෙන්න මේ කෑම ටික අරගෙන කනවා. ඒ වගේම තමයි මෙතනදී මෙයාට යාළුවෙක් හම්බෙනවා. ඒ යාළුවගේ නම තමයි ප්‍රීතම් පාණ්ඩේ. ඉතින් මේ ප්‍රීතම් එක කතා කර ඉන්නකොට මෙයා දැනගන්නවා ප්‍රීතම් යන්නේ දිල්ලි වලට. එයා ගිහිල්ලා UPSC එක්සෑම් එක ලියනවා. ඒකෙන් DSP කෙනෙක්ටත් වඩා ලොකු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ IPS කෙනෙක් වෙන්න පුළුවන් කියලා මේ වෙලාවේදී මනෝජ් දැනගන්නවා. ඊට පස්සේ එයා ප්‍රීතම්ගෙන් ඉල්ලනවා අනේ මමත් එක්කගෙන යන්න දිල්ලියට. එතකොට මටත් ඔයත් එක්ක ඉඳගෙන UPSC එක්සෑම් එක ලියලා IPS කෙනෙක් වෙන්න පුළුවන් කියලා මේ වෙලාවේදී මනෝජ් ප්‍රීතම්ට කියනවා. ඉතින් ප්‍රීතම් මොකද්ද කරන්නේ? එයත් මනෝජ් එක්කගෙන දිල්ලියට යනවා. ඒ වගේම තමයි දිල්ලියට ගියාට පස්සේ මෙයාලා දැනගන්නවා UPSC එක්සෑම් එක ලියන්න එච්චර ලේසි නෑ. ඒකට මුලින්ම විභාග දෙකක් තියෙනවා. ඒ මූලික පරීක්ෂණය සහ ප්‍රධාන පරීක්ෂණය. ඊගාවට ඉන්ටර්විව් එකක් තියෙනවා. ඔන්න ඔය තුනෙන්ම පාස් වුණොත් තමයි මෙයාට IPS කෙනෙක් වෙන්න පුළුවන් කියලා. කොහොම වුණත් දිල්ලියට ගියාට පස්සේ මෙයාට හම්බ වෙනවා ගෞරි කියලා කෙනෙක්. ඉතින් මේ ගෞරි කියන්නේ UPSC එක්සෑම් එක 6 වතාවක්ම ලියපු කෙනෙක්. ඉතින් මෙයාත් මනෝජ් සහ ප්‍රීතම් කියන දෙන්නටම UPSC එක්සෑම් එක ලියන්නේ කොහොමද කියන එක පිළිබඳව කියලා දෙන්නේ. ඉතින් මේ වෙලාවේ ප්‍රීතම්ට ප්‍රශ්නයක් එනවා. UPSC එක්සෑම් එක ලියන්න පුළුවන් 4 පාරයි. ඔයා කොහොමද 6 පාරක් ලිව්වේ කියලා. ඒ වෙලාවේ ගෞරි කියනවා මම අඩු කුලේ කෙනෙක්. ඒක නිසා ඔයාලට වඩා මට අවස්ථා දෙකක් වැඩිපුර ලැබෙනවා කියලා. කොහොම වුණත් ගෞරි මූලික පරීක්ෂණයත් පාස් වෙලා ඊගාවට ප්‍රධාන පරීක්ෂණයත් ලියලා තමයි මේ ඉන්නේ. මේ වෙලාවේදී මනෝජ් ඇත්තටම ගෞරිට කියනවා තමන්ගේ අසරණකම ඒ පිළිබඳව ගෞරිට ගොඩාක්ම දුක හිතෙනවා. ඒක නිසා මෙයා මොකද්ද කරන්නේ? එයාට රස්සාවක් හොයලා දෙනවා. රස්සාව තමයි පුස්තකාලයක වැඩ කරන්නේ. ඉතින් මේ පුස්තකාලාධිපති ගාව තමයි මෙයා වැඩ කරන්නේ. එතකොට පුස්තකාලාධිපති කියනවා මම මාසෙකට ඔයාලට රුපියල් 280ක් තමයි දෙන්නේ. හැබැයි ඔයා වැඩට පරක්කු වෙලාවත් එන්න බෑ. කලින්ම එන්න ඕන කියලා. මේ වෙලාවේදී මනෝජ් ගොඩාක් කැමති වෙනවා. මොකද තමන් ඉන්න තත්ත්වෙන් ගොඩ එන්න නම් අනිවාර්යයෙන්ම මේ වැඩේ කරන්න ඕන කියලා මනෝජ් හොඳාකාරවම දන්න නිසා. ඉතින් මුලින්ම කිව්වනේ ගෞරි එක්සෑම් එකත් ලියලා ඉන්නේ කියලා. ඉතින් කවුරුවත් නොහිතපු විදියට ගෞරි මේ එක්සෑම් එකෙන් ෆේල් වෙලා තියෙනවා. එතකොට එයාගේ අවස්ථා 6ම ඉවර වෙලා තියෙනවා. එතකොට එයාට තව එකපාරක්වත් එක්සෑම් එක ලියන්න බෑ. මොකද එයා 6 පාරක්ම එක්සෑම් එක ලියලා තියෙන නිසා. විභාගෙත් ෆේල් වෙච්ච නිසා ගෞරි මොකද්ද කරන්නේ? එයාගේ පන්තිය කරපු තැනම තේ කඩයක් දාගන්නවා. ඒ වගේම මේ තේ කඩේ නම තමයි රීස්ටාර්ට්. ගෞරිගේ කටේ නිතරම තියෙන දෙයක් තමයි රීස්ටාර්ට් කියන එක. මොකද එයා විභාගේ ෆේල් වෙන හැම වතාවෙම ආයෙ මුලින් ඉඳන් පටන් අරගෙන ඒ විභාග වලට පෙනී සිටියා. එයා කොහොම හරි මූලික පරීක්ෂණෙත් පාස් වුණේ රීස්ටාර්ට් කරපු නිසා. කොහොම හරි රස්සාවකුත් කරන ගමන් ඉගෙන ගන්න ගමන් හිටපු මනෝජ් මූලික විභාගෙ ලියනවා. හැබැයි එයාටත් විභාගේ පාස් වෙන්න බැරි වෙනවා. නමුත් එයා උත්සාහය අතාරින්නේ නැහැ. දෙවෙනි පාරත් එක්සෑම් එක ලියනවා. දෙවෙනි පාර මෙයාට විභාගෙන් පාස් වෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඊට පස්සේ තියෙන ප්‍රධාන විභාගයට ලියන්න මෙයාට අලුතෙන් පන්තියකට යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වෙලාවේදී මනෝජ් මොකද කරන්නේ? අලුතෙන් පන්ති හොය යනවා.
ඒ වෙලාවේදී මනෝජ් මෙතන හිටපු කෙනෙක්ගෙන් අහනවා මට එකපාරටම නම් සල්ලි ගෙවන්න බෑ කොටස් වශයෙන් සල්ලි ගෙවන්න පුළුවන්. ඔයාලට පුළුවන්ද මට මේ අවස්ථාව හදලා දෙන්න කියලා. හැබැයි මේ කෙනා මනෝජ් කියපු දෙයට එච්චර අකමැති වුණත් කොහොම හරි අන්තිමට කැමති වෙනවා මනෝජ්ව පන්තියට බඳව ගන්න. ඉතින් මේ වෙලාවේ මේ කෙනා මනෝජ්ට කියනවා ආයතනයේ වැඩවලට උදව් කරන්න. එතකොට එයාට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. මේ වෙලාවේ තමයි ශ්‍රද්ධා සහ එයාගේ තාත්තා මේ ආයතනයට එන්නේ. අන්න ඒ වෙලාවේ මේ කට්ටිය මේ වෙලාවේ පිළිගැනීමේ නිලධාරිනියගෙන් අහනවා මේ පන්තිය ගැන විස්තර. එතකොට මේ පිළිගැනීමේ නිලධාරිනිය මේ ආයතනය ගැන ගොඩාක් වර්ණනා කරලා කියනවා. හැබැයි ඒ වෙලාවේදී මනෝජුත් ඒක අහගෙන ඉන්නවා. ඒ වෙලාවේදී මනෝජ් දකිනවා මෝහන් කියලා කෙනෙක් ගැන මෙතනදී කියනවා. මෝහන් මේ පන්තියට ඇවිල්ලා තමයි පළවෙනිය වෙන්න පුළුවන් වුණේ යාට මේ පන්තියට ආපු නිසා තමයි කියලා. හැබැයි මනෝජ් කලින් ඉඳන්ම මෝහන්ව දන්නවා. ඒකට හේතුව තමයි තේ කඩේ ඉඳන් මෝහන් පන්ති කරන තැනට මනෝජ් තේ අරගෙන යනවා. ඒ වගේම තමයි මෝහන් උගන්වන විදියත් මනෝජ් දැකලා තියෙනවා. ඒ වෙලාවේදී පිළිගැනීමේ නිලධාරිනියට මෙයා කියනවා මෝහන් අයියාගේ මේ පන්තියට නෙවෙයිනේ කියලා. ඒත් එක්කම ශ්‍රද්ධා සහ එයාගේ තාත්තා දැනගන්නවා මේ කට්ටිය කරන්නේ බොරුවක් කියලා. ඊට පස්සේ ඒ කට්ටිය එතනින් බැහැලා යනකොට මනෝජුත් එයාලගේ පස්සෙන් ගිහිල්ලා කියනවා මමත් ඔයා වගේම තමයි UPSC exam එක ලියන්න තමයි ඉන්නේ. මම වැඩ කරන්න මෙහි තියෙන පුස්තකාලේ ඔයාට ඕන වෙලාවක ඇවිල්ලා මාව හම්බෙන්න පුළුවන් කියලා. කොහොමුණත් ශ්‍රද්ධ මේ පන්තියට සම්බන්ධ වෙන්න යන්නේ එයාට දිසාපති කෙනෙක් වෙන්න ඕන නිසා එහෙම නැතුව IPS කෙනෙක් වෙන්න උවමනාවට නෙවෙයි. කොහොමුණත් මේ වෙලාවේදී ශ්‍රද්ධ දැනගන්නවා මෙයා කතා කරන්නේ, ඒ කියන්නේ මනෝජ් කතා කරන්නේ ඇත්තටම අවංක චේතනාවෙන් කියලා. ඒක නිසාම ඊගව දවසේම ශ්‍රද්ධ කරන්නේ මනෝජ් හම්බෙන්න පුස්තකාලයට යනවා. ඉතින් මේ වෙලාවේදී මනෝජ් අතේ තියාගෙන ඉන්නේ අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව ගැන පොතක්. ඒක නිසා ශ්‍රද්ධා හිතනවා මනෝජ් ඉංජිනේරු විද්‍යාව ගැන දන්න කෙනෙක් කියලා. මනෝජ් අභ්‍යවකාශ ඉංජිනේරුවෙක් කියලා මෙයා ඒ වෙලාවේදී හිතනවා. ඒ වගේම තමයි ඊගව දවසේ පන්තියේදී මෙයාලට ඉංජිනේරු විද්‍යාව ගැන පාඩමක් තමයි කරන්නේ. ඒ වෙලාවේ ගුරුතුමා ප්‍රශ්නයක් අහනවා. ශ්‍රද්ධා මේ වෙලාවේදී කියනවා ගුරුතුමාට මනෝජ් ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න පුළුවන් කියලා. හැබැයි මනෝජ් ඇත්තටම ඉංජිනේරු විද්‍යාව දන්නේ නැහැ. ඒක නිසා එයා කියනවා මම මේ ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැහැ කියලා. හැබැයි ශ්‍රද්ධ මේ වෙලාවේදී මනෝජ්යාට බොරුවක් කරපු බව හිතලා එයාත් එක්ක තරහ වෙනවා. ඉතින් මනෝජ් පිටිමෝලේ වැඩ කරලා හෙම්බත් වෙලා තමයි ඉන්නේ. ඒත් එක්කම මෙයා වැඩේ අතාරින්නේ නැහැ. දිගටම පාඩම් කරනවා. ඊගා පාරත් එක්සෑම් ලියනවා. හැබැයි මේ පාරත් මෙයා ෆේල් වෙනවා. ඒ වගේම තමයි මෙයා යනවා ශ්‍රද්ධව හොයාගෙන. මොකද ශ්‍රද්ධව හුඟ කාලෙකින් දැක්කෙත් නැහැ. ශ්‍රද්ධගේ ගෙදරට ගියාට පස්සේ ඒ වෙලාවේ ශ්‍රද්ධ ගෙදර නැහැ. මේ වෙලාවේදී ගෙදර වැඩ කර හිටපු කෙනා මොකද කරන්නේ? මනෝජ්ට කෝල් එකක් කරන් දෙනවා ශ්‍රද්ධට. ඒ වෙලාවේ ශ්‍රද්ධ මෙයාව ගණන් ගන්නවත් නැහැ. ඉතින් මේ වෙලාවේ ශ්‍රද්ධට තමන්ගේ හිතේ තියෙන ආදරය ගැන මනෝජ් කියනවා. හැබැයි කොහොම වුණත් අන්තිමට මනෝට්ට වෙන්න මේ ගෙදරින් එළියට බහැලා යන්න. ඉතින් විභාගෙත් ෆේල් වෙලා අන්තිමට තමන් ආදරය කරපු කෙනත් නැතුව මෙයා ගොඩාක් පරාජිතෙක් වගේ තමයි එළියට බහැලා යන්නේ. මේ විදිහට ගිහිල්ලා මෙයා හිත හදාගන්නත් එක්ක ආයෙ පාරක් මෙයාගේ ගමටම යනවා. ඉතින් ගෙදර ගියාට පස්සේ මෙයා දැනගන්නවා තමන්ගේ ආච්චි නැති වෙලා කියලා. ඒ වගේම තමයි තාත්තත් දිල්ලි වලට ගිහිල්ලා තාම ඇවිල්ලවත් නැහැ. ඒ වගේම තමයි නංගිත් ගොඩක් ලොකු වෙලා. මයි අම්මා මේ වෙලාවේදී දකිනවා මනෝජ් ඉන්නේ ගොඩක් දුකින් කියලා. ඒකේ හින්දා මනෝජ්ගේ අම්මා කියනවා මනෝජ්ට ඔයා දුක් වෙන්න එපා. අපිට එහෙම අගහිඟ කමක් නැහැ. අපි සතුටින් තමයි ඉන්නේ. ඔයා ගිහිල්ලා ඔයාගේ වැඩේ කරගන්න කියලා. හැබැයි මනෝජ් මේ වෙලාවේදී දැනගන්නවා මනෝජ්ගේ අම්මා මේක තමන් ගැන ගොඩාක් ලොකු විශ්වාසයක් අම්මලට තියෙන නිසා තමයි මේ විදිහට කියන්නේ කියලා. ඉතින් අම්මලගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නත් ඕන නිසා මනෝජ් මොකද කරන්නේ? ආයි පාරක් දිල්ලි වලට එනවා. ඒ වගේම තමයි ආයමත් පිටිමෝලේ වැඩ කරන්න ගන්නවා. ඒ වගේම පිටිමෝලෙන් හම්බෙන සල්ලි වලින් කොටසක් ගෙදරටත් තියවනවා. කොහොමවත් මනෝජ්ට දවසකට පැය 15ක් විතර පිටිමෝලේ වැඩ කරන්න වෙනවා. ඒ වගේම තමයි පැය 6ක් 7ක් විතර පාඩම් කරනවා. ඊටාම පොඩි කාලයක් තමයි නිදා ගන්න වෙන්නේ. ඒත් මනෝජ් කොයිම වෙලාවකවත් තමන්ගේ අධිෂ්ඨානය අතාරින්නේ නැහැ. මේ අතරතුර ශ්‍රද්ධේනවා මනෝජ් හම්බෙන්න. ඒ වගේම තමයි එයා මනෝජ්ගෙන් සමාව ඉල්ලන එදා කතා කරපු විදියට. හැබැයි මේ වෙලාවේ මනෝජ් ශ්‍රද්ධ කියන දේ එච්චර ගණන් ගන්නේ නැහැ. මොකද එයාගේ ඔළුවේ හැම වෙලාවෙම දුවන්නේ මූලික විභාගයෙන් සමත් වෙන එක විතරයි. ඉතින් මාස දෙකකින් ආයි පාරක් එක්සෑම් එක තියෙනවා. ඒ වගේම තමයි මනෝජ්ගේ විභාගයෙන් පාස් වෙනවා. මූලික විභාගයෙන් පාස් වුණාට පස්සේ ශ්‍රද්ධ ආයි පාරක් එනවා. මනෝජ් හොයාගෙන ඇවිල්ලා කියනවා මේ පාරවත් මට උදව් කරන්න දෙන්න. මම ඔයාට උදව් කරන්නම්. ඔයා පාඩම් කරන එකට විතරක් අවධානය යොමු කරන්න කියලා. හැබැයි මනෝජ් කොයි වෙලාවකදීවත් මේකට කැමති වෙන්නේ නැහැ. එයා ඒ විදිහට මෝලේ වැඩ කරන ගමන් ගිහිල්ලා විභාගෙ ලියනවා. හැබැයි මේ පාර විභාගෙන් ෆේල් වෙන්න සිද්ධ වෙනවා මනෝජ්ට. ඉතින් තව එකපාරක් විතරයි මනෝජ්ට එක්සෑම් එක ලියන්න තියෙන්නේ. ඊට පස්සේ ලියා ගන්න බැරිනොත් එයාට කවදාවත්ම IPS කෙනෙක් වෙන්න බැරි වෙනවා. ඒක නිසාම ගෞරි මොකද කරන්නේ? එයාට ගොඩාක් උදව් කරනවා. ඒ වගේම තමයි එයාගේ කාමරෙත් ලබා දෙනවා පාඩම් කරන්න. ඒ වගේම තමයි මනෝජ්ගේ ගෙදර වියදම් බලන්නත් එයාට සල්ලි දෙනවා. ශ්‍රද්ධාත් මේ විදිහට ගොඩාක් උදව් කරනවා මනෝජ්ට අවසාන විභාගෙ ලියන්න. මේ පාර නම් මනෝජ්ට තියෙන්නේ පාඩම් කරන්නම විතරයි. ගෙදර වියදම් ටිකක්
ගෞරි බලා ගන්නවා. ඒ වගේම තමයි ශ්‍රද්ධගෙත් උදව්ව තියෙනවා. ඒක නිසාම මෙයා පාඩම් කරලා මේ පාර එක්සෑම් එකෙන් හොඳටම පාස් වෙනවා. අවසානට මනෝජ්ට තියෙන අවසාන පරීක්ෂණයට සම්බන්ධ වීම තමයි අවසාන පරීක්ෂණයට යන දවසේ මනෝජ් ටිකක් බය වෙලා තමයි ඉන්නේ. එයා ශ්‍රද්ධත් එක්ක කාර් එකේ යන ගමන් කියනවා මගේ සපත්තු දෙක ටිකක් හිරයි කියලා. ඒ වෙලාවේ ශ්‍රද්ධ කියනවා අලුතෙන් ගත්තු නිසා තමයි සපත්තු දෙක හිර වෙලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ ශ්‍රද්ධ මොකද කරන්නේ? ලියපු ලියුමක් එයාට දෙනවා. ඒ වෙලාවේ මනෝජ් එක කියවන්න හැදුවට ශ්‍රද්ධ කියන එක දැම්ම කියවන්න එපා. පස්සේ කියවන්න මම නැති වෙලාවක කියවන්න කියලා. ඉතින් මනෝජ් මොකද කරන්නේ? ඉන්ටර්විව් එකට යනවා. ඒ වගේම තමයි ඒ වෙලාවේදීත් මනෝජ් ටිකක් බය වෙලා තමයි ඉන්නේ. එයාගේ නම දෙතුන් පාරක්ම කතා කරත් එයා ඇතුළට යන්නේ නැහැ. කොහොම හරි අන්තිමට එයාට කතා කරපු කෙනා ගාවට ගියාට පස්සේ එයා අහනවා ඔයා 12 වසර විභාගය ලිව්වේ නැද්ද කියලා. ඒ වෙලාවේදී මනෝජ් කියනවා මම 12 වසර විභාගය ලිව්වා. හැබැයි මම විභාගෙන් ෆේල් වුණා කියලා. ඒ වගේම තමයි එතන ඉඳන් මනෝජ් ඉන්ටර්විව් එක තියෙන තැනට එක්කන් යන කෙනෙක් එනවා. එයා කියනවා ඔයා කොයි වෙලාවකදීවත් ඇතුළට ගියාට පස්සේ ඔයා ෆේල් වුණා කියලා කියන්න එපා. මොකද එහෙම වුණොත් ඔයාට කවදාවත් IPS කෙනෙක් වෙන්න බෑ. ඔයාට ඔයාගේ හීනේ මගහැරලා දාන්න තමයි වෙන්නේ. මොකද මම මෙතන ගොඩක් කාලයක් වැඩ කරනවා. ඒක නිසා මම දන්නවා ඉන්ටර්විව් එකකට ආවට පස්සේ කියන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන අයට විතරයි ලොකු chance එකක් තියෙන්නේ. හින්දි මාධ්‍යයෙන් කරන අයට තියෙන්නේ පොඩි chance එකක් විතරයි කියලා. කොහොම හරි ඇතුළට ගියාට පස්සේ මෙයා ටිකක් බය වෙලා තමයි කතා කරන්නේ. කොහොමුණත් මෙයා 12 ශ්‍රේණිය අසමත් වීම ගැන ඇත්තම කතාව කියනවා. තමන් කොපි නොකර විභාග ලිව්ව නිසා තමයි තමන්ට ෆේල් වෙන්න සිද්ධ වුනේ කියලා. කොහොම වුණත් මෙයාට අන්තිමට එළියට එන්න වෙනවා. ඒ එළියට එන්න හදන වෙලාවේ ඉන්ටර්විව් එක කරන තැන හිටපු කෙනෙක් කියනවා මෙයාට විනාඩි 2ක් එළියෙන් ඉන්න කියලා. කොහොම හරි එළියට ආවට පස්සේ ශ්‍රද්ධ දුන්න ලියුම කියවනවා. ඉතින් මේ වෙලාවේදී මෙයා දැනගන්නවා ශ්‍රද්ධ ඇත්තටම මනෝජ්ට හුඟක් ආදරෙයි. ඒක නිසාම තමයි මේ වගේ ලියුමක් දීලා තියෙන්නේ කියලා. ඉතින් මෙයා ගොඩක් සතුටින් ටයි එකේ ගැටෙත් පොඩ්ඩක් බුරුල් කරගෙන හිර වෙලා තිබ්බ සපත්තු දෙකත් හදාගෙන ඇතුළට යනවා. ඒ ඇතුළට ගියාට පස්සේ මෙයා හොඳටම අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඒ වෙලාවේ ඇතුළේ හිටපු ප්‍රධාන පරීක්ෂකයා මෙයාගෙන් අහනවා හින්දි මාධ්‍යෙන් විභාග කරන්නේ ඇයි කියලා. ඒ වගේ මේකට උදාහරණයකින්ම පිළිතුරු දෙන්න සමත් වෙනවා මනෝජ්. ඔහු ඒ වෙලාවේ බොන්න වතුර ටිකක් ඉල්ලනවා. ඒ වගේම වීදුරු කෝප්පකින් ඔහුට වතුර හම්බුණත් ඔහු ඒ වෙලාවේ කියනවා මට වීදුරු කෝප්පකින් වතුර එපා. මට වතුර බීලා පුරුදු යකඩ කෝප්පකින්. ඒක නිසා මට යකඩ කෝප්පයකට වතුර දෙන්න කියලා. ඒ වෙලාවේ ප්‍රධාන පරීක්ෂකයා අහනවා මොන කෝප්පකින් බිව්වත් වතුර එකම නේද? එකම පිරිසුදු වතුර නේද තියෙන්නේ කියලා. ඒ අන්න ඒ වෙලාවේදී මනෝජ් කියනවා භාෂාවත් එහෙම්මම තමයි චේතනාව තමයි අවංක විය යුත්තේ. භාෂාව ඒ වෙලාවේදී වැදගත් වෙන්නේ නැහැ කියලා. කොහොම වුණත් මේ වෙලාවේදී ඉන්ටර්විව් එකට හොඳට මුහුණ දුන්නත් ප්‍රධාන පරීක්ෂකයා අවසානයේදී මෙයා එළියට යනකොට කියනවා අපරාධ කාලය කාදැමීමක් කියලා. ඉතින් මෙයා මේ ගැන බලාපොරොත්තු අතහැරලා තමයි එළියට එන්නේ. කොහොම හරි මාස දෙකකට පස්සේ ඉන්ටර්විව් එකේ අවසාන ප්‍රතිඵල දාලා තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රද්ධ මනෝජ්ජත් එක්කගෙන එතෙන්ට එනවා. ඒ වෙලාවේදී ගොඩාක් කට්ටිය එකතු වෙලා තමයි ඉන්නේ මේ අවසාන ප්‍රතිඵල බලන්න. හැබැයි මේ වෙලාවේදී මනෝජ්ගේ ඔළුවේ කොයි වෙලාවෙත් වැඩ කරන්නේ අවසාන වෙලාවේදී පරීක්ෂකතුමා කියපු අපරාධ කාලය කාදැමීමක් කියලා කියන වචන ටික විතරයි. ඒක නිසා මනෝජ් ප්‍රතිඵල බලන්නවත් යන්නේ නැහැ. ශ්‍රද්ධම ගිහිල්ලා ප්‍රතිඵලත් බලනවා. ඒ වෙලාවේදී ශ්‍රද්ධ අඬාගෙන මනෝජ්ගේ දිහා බලනවා. ඒ වෙලාවේ ගොඩාක් සංවේදී දර්ශනයක් තමයි තියෙන්නේ. ඒ වෙලාවේදී මනෝජ් දැනගන්නවා එයා IPS කෙනෙක් වෙලා තමයි තියෙන්නේ කියලා. ඒ වෙලාවේදීම ගෙදරට කෝල් එකක් ගන්නවා. අම්මටත් කියනවා තමන් IPS කෙනෙක් වෙලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේදී තාත්තා දුවගෙන ඇවිල්ලා අහනවා ඔයා IPS කෙනෙක් වුණාද කියලා. ඒ වෙලාවේදී මනෝජ් කියනවා ඔව් මම IPS කෙනෙක් වුණා කියලා. ආයිමත් තාත්තා දුවගෙන යනවා. අම්මා අහනවා කොහෙද දුවගෙන යන්නේ කියලා. එතකොට මනෝජ්ගේ තාත්තා කියනවා ලොක්කට පාඩමක් උගන්වන්න තමයි යන්නේ කියලා. නමුත් ඒ වෙලාවේදී මනෝජ්ව ගණන් ගන්න නැතුව හිටපු කෙනා මේ වෙලාවේදී මනෝජ් ගාවට ඇවිල්ලා එයාලගේ ආයතනයට තමයි පන්ති වලට සහභාගී වුණේ කියලා කියනවා. කොහොම වුණත් ඒ වෙලාවේදී මනෝජ් ඒක පිළිගන්නේ නැහැ. හොඳ වයින් දෙකක් ආයතනයේ කෙනාටත් කියලා එයා වෙතනින් එලවලා දානවා. එතකොට ඒ කෙනා මොකද කරන්නේ? මනෝජ්ට දෙන්න ගෙනාපු සල්ලි බෑග් එකත් අරගෙන හැරලා යනවා. මනෝජ්ට බුල්ෂිට් කියලා කියන ගම. ඊගාව දර්ශනයෙන් පෙන්නන්නේ මනෝජ් තමන්ගේ විවාහ ආරාධනා පත්‍රයත් අරගෙන පොලිස් ස්ථානයට ගිහිල්ලා ඉන්නවා. එතකොට එතන විභාග වංචාවේදී හොර කරන්න එපා කියලා කියපු DSP තමයි ඉන්නේ. ඒ වෙලාවේදී පළවෙනි විවාහ ආරාධනා පත්‍රය මනෝජ් DSP ගේ අතට දීලා කියනවා ඔයා නිසා තමයි මම මේ වගේ තැනක ඉන්නේ කියලා. DSP ඒ වෙලාවේදී මනෝජ්ගෙන් අහනවා ඔයා නේද අර රික්ෂා කොල්ල කියලා. එතකොට මනෝජ් කියනවා ඔව් ඒ මම තමයි කියලා. ඒ වගේම ඒ වෙලාවේදී ඒ දෙන්න සුහදව වැළඳ ගන්නවා. ඊගාව දර්ශනයෙන් පෙන්නන්නේ මනෝජ්ගේ සහ ශ්‍රද්ධාගේ විවාහය මංගල්‍ය සිද්ධ වෙනවා. එතෙන්ට ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. වගේම මංගල පෙරහැරකින් තමයි මේක සිද්ධ වෙන්නේ. එතෙන්ට ප්‍රීතම් ඇවිල්ලා ඉන්නවා. ඒ වෙනකොටත් එයා මාධ්‍යවේදියෙක් වෙලා තමයි ඉන්නේ. මේ කතාව සත්‍ය කතාවක් මත පදනම් වෙලා තමයි හැදිලා තියෙන්නේ. ඒ වගේම තමයි ලොකෝ ජීවිත ආදර්ශයක් දෙන කතාවක් මේක. කොච්චර වැටුණත් අපි අනිවාර්යයෙන්ම නැගිටින්න ඕනේ. ඒ වගේම තමයි ඒ විදියට වැටි නැගිටින අයට තමයි ලෝකෙ ජය ගන්න පුළුවන් කියන එක මේ කතාවෙන් ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම තමයි අපිට ආදරය කරන අයත් එක්ක අපි කොයි වෙලාවෙත් ඉන්න ඕනේ. අපි ආදරය කරන අය අපි වෙනුවෙන් දේවල් කරනවා වගේම ඒ අයට ඒ කැපකිරීම කරන්න ඉඩ දෙන්න ඕනේ කියන එක මේ ජීවිත කතාව ඇසුරින් අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ විදියට ලොකු ජීවිත ආදර්ශයක් දෙන
මූවී එකක් තමයි අපි අද කතා කරේ. ඒ වගේම ඊගාව දවසෙත් මේ වගේ ආදර්ශයක් දෙන ෆිල්ම් එකක් අරගෙන අපි ඔයාලා ගාවට එනවා. ඒක නිසා අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.